ඉතින් ඔයාලට කොහොමද? මගේ යාළුවෝ හැමෝම ගොඩාක් හොඳින් ඉන්න ඇති කියලා මං හිතනවා. ඉතින් අද බ්ලොග් එකෙන් අරන් ආවේ එක දවසක් නෙවෙයි දවස් කීපයක වීඩියෝ එකක්. මේ දවස්වල ඉතින් වෙසක්නේ. ඉතින් වෙසක් දවස්වල අපි දෙන්න කරපු කියපු දේවල්, අපි දෙන්න ඇවිදින්න ගියේ කොහෙද, බලන්න ගියේ මොනවද? ඒ හැමදේම මේ වීඩියෝ එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් දැන් වෙසක් පොයත් ළඟ එන නිසා මම ටවුන් ගිය වෙලාවක කඩේට ගිහිල්ලා වෙසක් කූඩු ටිකක් ගත්තා. ඒ කියන්නේ දැන් හදා ඉන්නත් කරදරයිනේ. ඉතින් ඉස්සර නම් ඉතින් අපි උණ බට හොයාගෙන ගිහලා කට්ටියත් එක්ක එකතු වෙලා වෙසක් කූඩු ඒ කියන්නේ අටපට්ටමක් හදනවානේ. ඒත් ඉතින් දැන් තියෙන කාල වේලාවත් එක්ක හදන්නත් කරදර නිසා මම කඩෙන් ප්ලාස්ටික් වෙසක් කූඩු ටිකක් ගත්තා. ගෙදර ගෙනල්ලා ඒ ටික සෙට් කරගන්න බලාගෙන ඉතින් දැන් මේ වෙසක් කූඩු ටික හස්බන්ඩුයි මායි එකතු වෙලා අර ඒකේ පොඩි ජොයින් කරන්න කෑලි වගේක් තියෙනවා. ඒ ටික ජොයින් කරගෙන අටපට්ටම් ටික හදාගන්න තමයි දැන් මේ හදන්නේ. වෙසක් කූඩු ටික නම් ඔන්න ඔය විදිහට හස්බන්ඩුයි මමයි දෙන්නම එකතු වෙලා ඒ ටික යන්තම් සෙට් කරගත්තා. ඊට පස්සේ ඉතින් දැන් අලවන්න තමයි තියෙන්නේ. වෙසක් කූඩු පහක්ම තියෙනවා මට අලවන්න. ඉතින් ඉස්සෙල්ලාම කරේ සවුකොළ ටික අරගෙන සමචතුරස්‍ර ටික කපා ගත්තා. ඊට පස්සේ ඉතින් ත්‍රිකෝණ වලට ඕනි ටිකත් කපා ගන්න ඕනිනේ. ඒ ටිකත් කපාගෙන මම අරන් තියාගත්ත පුළුවන් වෙලාවක අලවන්න කියලා. ඒ සවුකොළ ටික කපන අතරතුරේ ලාවට පොදේ වගේ තිබ්බා. ඊට පස්සේ කොමාරි හොඳටම වහින්න ගත්තා චුට්ටකින්. ඉතින් ඒ අතරතුරේ හස්බන්ඩ් කොමාරි තේ එකක් බොමු කියලා එයා තේ එකකුත් හදාගෙන ආවා. මං ඒ අතරතුරේ ගෙදර පාන් වගේක් තිබ්බා. පාන් වලට නියුට්‍රල් ටිකකුත් දාලා පොඩ්ඩක් ටෝස්ට් කරලා ෂෝට් කෑමක් හදලා බැලුවා හොඳයිද කියලා. ඊට පස්සේ පොඩියට කපා ගත්තා ඒ ටික. අවුලක් නැහැ. ඒකත් රසට ආවා. ඊට පස්සේ ඒ ටිකත් කන ගමන් අපි දෙන්නත් එක්ක තේ බිව්වා. තේ එහෙම බීලා ඉවර වෙලා ටිකක් වෙලා ගිහිල්ලා මම ඉතින් හැදුවේ අර සවුකොළ ටික අලව ගන්න. මොකද ඉතින් ඉවර තියෙන වෙලාවට අලව ගන්න ඕනි. නැත්තම් එක වැඩ සෙට් වෙනවා, ගමන් සෙට් වෙනවා. ඊට පස්සේ ඒවට යන්න ගියාම මේක කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ මම ඉතින් සවුකොළ ටික දැන් අලවන ගමන් තමයි ඉන්නේ. හස්බන්ඩුත් ඉතින් කම්මැලිකමේ අර හොරුවට මට තනිවට වගේ ඉතින් මගේ ළඟට වෙලා ඉන්න අය ඉතින් පොඩක් ඔය වැඩවලට සපෝට් කරන්නේ නැත්තේ මත් නැහැ. ඒ චුට්ටක් ඉතින් කම්මැලි යවට ඒ වුණාට ඉතින් ඔය තනිවට හරි ඉන්න එක මදයි. ඉතින් මම වින්දගෙන යත් ඉතින් ඔය ඉන්නවා. ඉතින් අනම්මනම් කිය
කොහොම හරි යාළුවනේ මට දවල් වෙසක් කූඩු ඔක්කොම අලවල ඉවර කරගන්න බැරි වුණා. ඒ කියන්නේ මේ වැඩත් එක්ක චුට්ටක් ඉතින් ඒ ටික කරගන්න බැරි වුණා. ඊට පස්සේ මම ඉතින් රැයත් පොඩ්ඩක් ඒ ටික අලවන්න ගත්තා. පොඩ්ඩක් තිබ්බේ හින්දා කොහොම හරි රැය ඔක්කොම ඉවර කරගන්න පුළුවන් හින්දා හස්බන්ඩ්ුත් මට ඒ අතරතුරේ උදව් කරා. ඉතින් චුට්ටක් ඊට පස්සේ ඉතින් ඒ ටික වෙසක් කූඩු ටික අලවලා ඉවර කරගත්තා. ඊට පස්සේ යාළුවනේ මම දැන් මේ වෙසක් කූඩු වලට ඕනි කරන රැලි ටික තමයි කපා ගන්න ලෑස්ති වෙන්නේ. කොහොම හරි අපේ අම්මත් ඒ දවස් ටිකේ දවස් දෙක තුනක් අපි ගෙදර ඉඳලා යාට පොඩ්ඩක් අසනීප වෙලා යත් ඉතින් ඔය කම්මැලිකමට දවල්ට මම කරද්දි යත් ඉතින් මට ඇවිල්ලා චූටියට හෙල්ප් එකක් දුන්නා. වෙසක් කූඩු වලට රැලි ටික දාලා මම ඒ ටික හදාගත්තා. ඊට පස්සේ දැන් අර වෙනදට නම් මම වෙසක් කූඩු හදත්තේ අර මෙහෙම මල් නෙවෙයි චූටියට රත්ින් රැලි යවනවා ඒ ටික කපලා. ඒත් මම මේ දවස්වල TikTok එකේම දැක්ක ගොඩාක් අය මේ විදිහට වෙසක් කූඩු වලට අර වල් කපලා ඒවා අලවනවා. ඉතින් මාත් හිතුවා මේ පාරේ ස්ටයිල් එක try කරලා බලන්න. මමත් ඊට පස්සේ අර වෙසක් කූඩු වලට ගත්ත කලර්ස් ටික තියෙනවා නිසා ඔයගොල්ල ඒවැයි අර අවශ්‍ය කරන මල් ටිකක් කපා ගත්තා. ඉතින් මලත් හිතුණා පස්සේ අලවලා බලද්දි වෙනදට වඩා ටිකක් ලස්සනයි කියලා. ඊට පස්සේ ඉතින් ඒ විදිහට මම කොහොම හරි වෙසක් කූඩු 5ක් හදාගත්තා අපේ ගෙදර එල්ලන්න. අපි වෙසක් වලට පුංචි සවාරියක් යන්න හදන්නේ. රත්නපුර පැත්තට පොඩ්ඩක් යන්න අයිඩියා එකක් තියෙනවා. ඒ වගේම දැන් මේ අපි වයිෆ්ලා අම්මව ගන්න තමයි යන්නේ. ආයිස්ලා අම්මවත් අරගෙන ඊට පස්සේ ඔය තියෙන දන්සල් ටිකත් කාගෙන යන්න තමයි හදන්නේ අද. තාම උදේට කෑවෙත් නෑ. අද ඉව්වෙත් නෑ. කිරේක බීලා තමයි යන්නේ කට්ටිය එක්ක. උදේට කෑම නෑ. කෑම නෑ මේ. දන්සල් බලාපොරොත්තු. දන්සල් බලාපොරොත්තුෙන් ඉන්නේ. බඩගින්න මිට හිතන්නේ. නෑ සැරයක් වගේ මේ කඩේකින්ම කාලා එන්න විද්දන්න. දාන්න. බලමු. බලමු අපි එන ගයිස් යා. ඔන්න දැන් අපිට අම්මලාවත් හම්බුණා. ඊට පස්සේ ආවත් දාගෙන යන අතරතුරේ අපිට ඉස්සෙල්ලාම හම්බෙනවා රොටි දන්සලා. අපි ඉතින් ඒකෙන් රොටි ගත්තා. මට ඉතින් වාහනේටම හස්බන්ඩ් ගෙනත් දුන්න රොටියක්. මං ඉතින් බැස්සේ නෑ. ඊට පස්සේ ඒකත් කාලා ටිකක් දුර ආයද්දි අපිට හම්බුණා අයිස්ක්‍රීම් දන්සලා. කොහොම හරි එක කළා තිබ්බේ මට මතක විදිහට කොත්මලේකින්. ඒකෙන් කරපු එක කොහොම හරි අපිට කුරුවිට හරියදී තමයි මේ දන්සලා හම්බුනේ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි පොලිම තිබ්බේ දන්සලට. හැබැයි ඉක්මනට යනවා මොකද අයිස්ක්‍රීම් හින්දා. ඊට පස්සේ ඉතින් මාත් දැන් අපි කට්ටියත් ওই විදිහට පොලිමේ යනවා. ඉතින් මාත් දැන් අයිස්ක්‍රීම් එකක් ගන්නවා. ඊපස්සේ අපි ඒකත් කාලා අපි ඉතින් මේ පාරේ ගිහුවා. එතනම ළඟ තියෙන බෝපත්තැල්ලට ගිහින් නාන්න. අපි ගියපු වාහනේ කොහොම හරි අපි පල්ලෙහා පාර්කින් එකේ පාක් කරා. මොකද වාහන ටිකක් උඩහට යනවා අඩුයි සෙනග නිසා වෙන්නේ නැති. වෙනදට ඒ කියන්නේ මම ගොඩාක් පුංචි කාලේ ඇල්ල බලන්න ගියා. එතකොට අපි ඇල්ල ගාවින්ම තමයි වාහනයෙන් බැස්සේ අර සෙනග වැඩි නිසා යන ප්‍රමාණය අඩු නිසා අපි කොහොම හරි මේ එතන තිබ්බ පාර්කින් එකේම අපේ වෑන් එක දාලා ටිකක් දුර කලින් ඇවිදගෙන ගියා. දැන් ඉතින් මේ බෝපත්තැල්ල පිටුවටම අපි ඇවිල්ලා ඉන්නේ. දැන් ටිකට් ගන්න තමයි ලෑස්ති වෙන්නේ.
ඔන්න ඔය විදියට අපේ තාත්තයි හස්බන්ඩුයි ගිහලා ටිකට් 5කුත් ගත්තා අපි කට්ටියට. ඉතින් ඒකත් අරගෙන දැන් ඉතින් මේ අපි ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. මෙන්න මේ විදිහට සමහර කට්ටිය අර පාරුවකින් වගේ එකකින් එකට වෙලා එල්ල පැත්තට යනවා. සමහර අය ඉතින් අර එතන වැඩි වතුර ජමුරක් නැහැ. අපිට නිකන් අර ඇවිදගෙන වගේ යන්නත් පුළුවන්. සමහර අය එහෙමත් යනවා. සමහර අය ඉතින් මේ පාරුවකින් යනවා. දැන් කොහොමද අපි දෙන්නටත් එල්ල පැත්තට යන්න ඕන වෙලා තමයි තිබෙන්නේ. මොකද අපි නාන්නත් එක්ක තමයි ආවේ මෙතෙන්ට. ඉතින් අර අපි මේ හරිය නිකන් නානික නිකන් අපි දෙන්නට එච්චර සෙට් උන්නේ නැහැ. කට්ටියත් වැඩි නිදහසකුත් නැහැ වගේ නේ. නිසා අපි දෙන්න චුට්ටක් අර ඇල්ල ගාවට ඒ හරියට චුට්ට යන්න තමයි try කරේ. ඉතින් මේ අපේ අම්මලාට ඉතින් එන්න බෑ කියලා කිව්වා. ඒ ටික යන්න ඉදලට ගිහිල්ලා නාලා එහෙම කරගෙන එන්න කියලා කිව්වා. ඉතින් දැන් අපි දෙන්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න ඔය විදිහට ඉතින් දැන් අපි දෙන්න අර පාරුවෙන් යන එක එහෙම යන්න අපි දෙන්නට හිතුන්නේ නැහැ. ඒ කියන්නේ අපි දෙන්නටත් ඕනේ අර විදිහට ඇවිදගෙන යන්න. ඉතින් ඒක වැඩි දුරක් නෑ චුට්ට දුරයි තිබ්බේ. ඉතින් ඒ ටික ඇවිදගෙන අර එගොඩ වගේ තියෙන පොඩි පාරක් කැමති නම් ඒ පාරේ දිගේ ඇල්ල පැත්තට ගිය හැකි නැත්තම් වටෙන් තියෙන වතුර වගේ කියන්නේ වතුරක් තියෙනවා. එක්කෝ ඒ පැත්තෙන් යන්නත් පුළුවන්. ඊට පස්සේ අපි දෙන්න දැන් මෙහෙම ඇවිදගෙන ගිහිල්ලා අර පොඩි පාරක් තියෙනවා. මේ ඇවිදගෙන යන අඩි පාරක් වගේ ඒක තමයි දැන් මේ ඇල්ල පැත්තට යන්නේ. මං කිව්වාලට ඇල්ල පැත්තට යන්න චූටි අඩි පාරක් තියෙනවා කියලා. අනිත්යෙන් අපි දැන් ඉන්නේ ඒ පාරෙන් යන ගමන් එතෙන්ට නාන්න යන අයයි ඊට පස්සේ නාලා එන අයයි බලන්න ගියපු අයයි බලන්න යන අයයි ඒ ගොඩක් අය අපිට අතරමඟදී හම්බුණා. ඒක ඉතින් වැඩි දුරක් නෑ. චූටි අඩි පාරවල් ඉතින් ඒ හරිය ගොඩක් තිබ්බා. දැන් ඉතින් අපි මේ ඇල්ල ගාවටම කිට්ටු කරලා තමයි ඉන්නේ. මෙතනින් එහාට කියන්නේ තව අපි ඇල්ල ගාවටම යනවා නම් අපිට මේ ටිකේ ඇවිදගෙන යන්න පුළුවන්. නැත්නම් ආයෙ එහා පැත්තේ ෂෝට්කට් පාරක් තිබ්බා. මේ එතනිනුත් තව ඒ කියන්නේ වගේ ගිහලා ඒ කියන්නේ ඇල්ල හරියටම ඉතින් යන්න පුළුවන්. අපි දැන් ඉතින් ඒ ටික අර වතුර ඒ ටිකෙන් පොඩ්ඩක් ඇවිදගෙන ගියා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නට හරියන පොට් එකක් චුට්ටක් හොයාගෙන ඊට පස්සේ ඉතින් නාගෙන චුට්ටක් වෙලා ඉඳලා ෆොටෝස් ටිකක් එහෙම ගහලා එන්න තමයි ඉතින් ඊට පස්සේ පිටත් උනේ. මොකද ටිකක් හවස් වෙලා තිබ්බා. හවස් වෙන්න කලින් ගොඩාක් ගෙදර යන්නත් ඕනේ. වෙසක්කෝල් වෙලා තියෙනවා. ගෙදරත් වැඩ ගොඩාක් තිබ්බා. ඒ නිසා අපි ඉතින් ටිකක් වෙලා ඉඳලා එන්න පිටත් වුණා. ඊට පස්සේ ඉතින් මොකක්ද ඇල්ලෙන් නාලා හැම අපි දැන් ආපහු යන්නේ රත්නපුර පැත්තට. ඒ රත්නපුර පැත්තට යන අතරතුරේ අපිට මෙන්න මේ පන්සල හම්බෙනවා. මේ පන්සල ගාවින් ගොඩක් වෙලාවට අපි යනවා. හැබැයි මේ පන්සලට යැවෙනම අඩුයි. එතනදී බලා කියාගෙන එහෙම යනවා. ඉතින් අපි හිතුවා අද මේ පන්සලට ගිහලා චුට්ටක් ඇවිදලා එන්න. කොහොම හරි මේ පන්සලට ගිහලා ඇවිදලා ඒ පන්සලේ ඒ ටිකත් ඒ බුදු පිළිමේ ඒ ටික වැඳ පුදාගෙන අපි ගෙදර එන්න පිටත් වුණා. ඊට පස්සේ කියන්නේ ගෙදරත් වැඩ ගොඩක් තිබ්බනේ. ඒකයි අපි පොඩ්ඩක් කලින් එන්න පිටත් උනේ. ඒ අතරතුරේ අපිට කඩලා දන්සලකුත් හම්බෙනවා. ඒකිනුත් ඉතින් කඩලා අරගෙන කකා ගෙදර ආවා. ඇවිල්ලා ඉස්සෙල්ලම වොෂ් එකක් දාගෙන මම කරපු වැඩේ තමයි ගෙදර බුදු පහන පත්තු කරා. ඒ ටික මල් පූජා කළා. ඒ ටික කළා. දැන් ගොඩක් රැ වෙලා තිබ්බේ. හැම ගෙදරකම වෙසක් කෝඩුවල් එල්ලලා ලයිට් එක දාලා බකට් පත්තු කරන්න ඒ ඔක්කොම කරලා ලෑස්ති වෙලා. ඒත් අපේ ගෙදර අපි දැන් පොඩ්ඩක් එන්න පරක් කරලා ඒ නිසා වැඩ ඔක්කොම පරක් වෙලා තිබ්බේ. ඉතින් කොහොම හරි ඇවිල්ලා ඉක්මනට වෙසක් කෝඩු ටික එල්ලුවා. ඊට පස්සේ අපි හිතාගෙන ඉඳියා පොඩ්ඩක් අපේ ගෙදර රූෆ්ටොප් එකේ ලයිට් වල දාන්න කියන්නේ බල්බ් වල ඒ ටිකක් දාන්න. ඉතින් ඒ ටිකත් කොහොම හරි හස්බන්ඩ්ුයි මා ඉක්මනට අර මේ ගස් ටිකක් තියෙනවා කොහොම හරි ඒ ගස් වලට දාලා ඒ ටිකත් පොඩ්ඩක් පත්තු කරලා බලුවා කොහොමද කියලා. ඒ ටිකත් අවුලක් නැහැ ෂේප් ඉතින් මේ ටිකත් ඒ විදියට තියලා ඊට පස්සේ අපි දෙන්න ආවා මිදුලට.
ඊට පස්සේ මිදුලට ඇවිල්ලා බකට් ටික එල්ලන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් බකට් ටික ওই විදිහට කොහොම හරි එල්ලුවා. ඊට පස්සේ අන්තිමට එල්ලද්දී කොහොම හරි ගෙදර කරන්ට් එක ගියා. ඒ කියන්නේ අපිට විතරක් නෙවෙයි ඒ අර පැත්තටම කරන්ට් එක ගියා. ඔන්න ඔය විදිහට කොහොම හරි එළියේ තිබ්බේ බකට් වලින් විතරයි. ඊට පස්සේ ඉතින් අපි දැන් බකට් ටික එල්ලලා දැන් ඉතින් කරන්ට් එකක් නැහැනේ. අපේ ගෙවල් පැත්තේ තිබ්බා තොරණකුයි ලොකු කෝඩුවකුයි තිබ්බා අපලා පන්සල් දෙක. ඉතින් අපි දෙන්න බයික් එකේ ඒ කෝඩුවයි තොරණයි බලන්න යන්න පිටත් වුණා. ඔය තියෙන අපේ පන්සලේ මේ පාර වෙසක් එකට හදලා තිබ්බ කෝඩුව මාරම ලස්සනයි ඒකත්. ඊට පස්සේ ඉතින් අපි එතන ටිකක් වෙලා ඉඳියා. ඒක බලලා ඊට පස්සේ අපි පිටත් වුණේ අර තව පන්සලක් තියෙනවා අපේ ගෙවල් වලට කිට්ටුව. එහෙත් තිබ්බා තොරණක් හදලා. ඊට පස්සේ ඉතින් ඒකත් බලන්න ඕනිනේ. අපි ඉතින් ඒකත් බලන්න මෙතන ටිකක් වෙලා ඉඳලා පිටත් වුණා. දැන් ඉතින් අපි යන්නේ තොරණ බලන්න. ඊට පස්සේ තොරණ ටිකක් වෙලා බලලා එතන මේ පන්සලෙත් ඉඳලා අපි ගෙදර එන්න පිටත් වුණා. අපි ඉතින් දැන් මේ තොරණත් බලලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි අපි කරන්ට් එකයි කියලා හිතලා ලයිට් ටිකක් දාලා ආවේ ගෙදර. කොහොම හරි අපි යද්දි කරන්ට් එකත් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ විදිහට තමයි අපි දෙන්නගේ එදා වෙසක් පොය දවස ගත වුණේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ආයෙම බ්ලොග් එකකින් හමු වෙමු. ගෙහින් එන්න. ඔයාලට සුබ දවසක්.